අපි මේකේ කතා කරනවා කොහොමද ඔයාලගේ ෆොටෝස් පාවිච්චි කරලා 3D මොඩල් එකක් හදන්න කියලා. ඊට පස්සේ අපි මේ 3D මොඩල් එකෙන් හදන ඔළුව වෙන ඇඟකට සෙට් කරලා අපි ඒක ඇනිමේට් කරනවා. එතකොට මම කතා කරන්න ඕනේ මෙන්න මේ ඇඩොන් එක ගැන. මේක ඇවිල්ලා පෙයිඩ් ඇඩොන් එකක්. ෆ්‍රී හම්බෙන්නේ නැහැ මේක. මම මේක පොඩ්ඩක් එහෙට මෙහෙට ගලවලා ගත්තා. ඒතකොට මේකේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් මට හම්බුණා. ඒ තමයි මේක ඔයාගේ වර්ෂන් එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ බ්ලෙන්ඩර් වර්ෂන් එක අනුව මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහර ඒවාගේ එකපාරම ලයිසන් එකක් ඉල්ලන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට ඒක අන්ඉන්ස්ටෝල් කරන්න වෙනවා. මම ඒකින්ද මේක කොටස් දෙකකට හදාගත්ත පොඩ්ඩක් වෙනස් කරලා මේ තියෙන්නේ මෙතන දැන් මේ zip file එක ඇතුළේ තමයි ඔක්කොම තියෙන්නේ. මේක එක්ස්ට්‍රැක්ට් කරලා පස්සේ මෙතන ෆෝල්ඩර්ස් දෙකක් පෙන්නයි. මෙතන මේ මම දාලා තියෙන්නේ Blender 5 කියලා. මේක වැඩ කරන්නේ Blender 5.0 වලට. ඒ කියන්නේ 5.01 එකටත් වැඩ කරනවද? කොහොමද මට මතක නැහැ ගණන්. කොහොම හරි ඊට පස්සේ මෙන්න මේක වැඩ කරනවා Blender 4. version වලට. 4.3 එකට වගේ හොඳට වැඩ කරනවා. ඒතර මම අද පාවිච්චි කරන්න යන්නේ 4.3 එක තමයි. එතකොට අපි බලමු මේක කොහොමද මේවා වෙන්නේ කියලා. එතකොට මෙතනදී මේක එක ෆෝල්ඩර් එකක් ඇතුලේ තියෙනවා ෆයිල් දෙකක්. හරිද? මෙතන මේ ෆෝල්ඩර්ස්, ඒ කියන්නේ මේ ෆෝල්ඩර් දෙකේම තියෙන එකම ෆයිල් එක අර වෙනස වෙන්නේ මෙතන පාවිච්චි කරන version එක විතරයි. අපි ඉන්ස්ටෝල් කරන එකත් බලමු. ඊට කලින් ඔයාලට කියන්න ඕනේ දැන් මේකෙදි ඔයාලා ගන්න ෆොටෝ එක ගැන. මේ තියෙන මම මේකට පාවිච්චි කරන ෆොටෝස් 4. ඒ කියන්නේ ඔයාලට 4ට වඩා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ෆොටෝස් ගන්න වැඩි වෙන තරමට ඔයාලට සෑහෙන ක්වොලිටියට තියෙන එකක් ගන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ දැනට 4ක් විතරයි ඔයාලට මේ කියලා දෙන්න ඕන හින්දා. ෆොටෝ එකක් ගන්නකොට අනිවාර්ය දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆොටෝ එකේ මෙන්න මේ ඉස්සරහා පෙනුමක් තියෙන්න ඕනේ. හරිද? මේක අනිවාර්ය දෙයක්. ඊට පස්සේ මේ විදිහට සයිඩ් එකේ ෆොටෝ එකක් තියෙන්න ඕනේ. එතන නැත්නම් හරියට ඔළුව හදාගන්න බෑනේ. මේ විදිහට මේකේ තියෙනවා දෙපැත්තෙන් සයිඩ් දෙකෙන් ෆොටෝ දෙකක් සහ මෙතන පිටිපස්සේ එකක් තියෙනවා. ඒතර මෙතන දැන් මේකේ වැදගත්කම තමයි අපි මේ ඔළුව වටේටම හදාගෙන යනවනේ. ඒතර අර වටේ එක එක පැති වලින් ෆොටෝස් ගන්න වැඩි වෙන තරමට ඔයාලට මේක ගන්නට හදාගන්න පුළුවන්. ඔයාලට ඕනම නම් පුළුවන් එක ෆොටෝ එකකින් විතරක් හදාගන්නත් පුළුවන්. හැබැයි අර හරියටම ගාන්නටම එන්නේ නැහැ ඉතින් එතකොට. සහ අපි මේකට අර මැටීරියල්ස් දානකොට අපි මේ ඇත්ත ෆොටෝ එකේ තමයි ගන්න මේ මැටීරියල්ස් ටික. එතකොට අර දැන් පිටිපස්සේ ෆොටෝ එකක් ඔයා අරගෙන නැත්නම් ඔයාගේ පිටිපස්සේ ඔළුව නිකන් කළු පාටට තියෙන. එතන කිසිම කලර් එකක් වැටෙන්නේ නැහැ. මම මේ දේ ඕපන් කරගන්නවා Blender 4.3 එක. එතකොට අපි මේකේ add-on එක install කරගමු මුලින්ම. මම කරන්නේ මෙතන edit වලට ඇවිල්ලා මෙතන යනවා preference වලට. ඊට පස්සේ මෙතන add-ons වලට ගිහිල්ලා මෙතන තියෙනවා මෙන්න මේ බටන් එක ඔබලා මෙතන තියෙනවා install from disk කියලා. දැන් ඔයාලට කරන්න තියෙන ඔයාගේ අර add-on එක තියෙන folder එකට යන්න. මේ විදිහට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා ෆෝල්ඩර්ස් දෙක. මෙතනදී බලන්න මෙන්න මේ බටන් එක බලලා ලිස්ට් එකක් ගන්න. ඔයාගේ version එක අනුව ඔයා මොකද්ද යන්න ඕනේ කියන එක. මම පාවිච්චි කරන්නේ 4 point එක. ඒතකොට මම යන්න ඕනේ මෙන්න මේ 4 කියන ෆෝල්ඩර් එකට. ඇතුළට ගියාට පස්සේ තියෙනවා ඇතුළේ තියෙනවා මේ විදිහට ෆයිල් දෙකක්. මෙතන මේ තියෙන සයිස් එක අඩුම එක තමයි ඔයා මුලින්ම ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මෙතන තියෙන keying tools for blender zip කියලා තමයි මේක ඉවර වෙන්නේ. මේක උඩ ඩබල් ක්ලික් කරාට පස්සේ මේක ඉන්ස්ටෝල් වෙනවා. ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට මෙතන සර්ච් කරන්න ඕනේ ඒකේ නම. ඒකේ නම keying tools. මේ විදිහට සර්ච් කරද්දි මේක එනවා. ඊට පස්සේ මෙතන මේ පොඩි ඊතලේ ක්ලික් කරලා මේ විදිහට එකක් එයි. මේක ආවේ නැත්නම් එහෙම ඔයාලා මේක රීස්ටාර්ට් කරලා එන්න Blender එක. එතකොට මේ විදිහට එකක් එයි. මෙතන බොහොම වැදගත් දෙයක් තියෙනවා. බැරි වෙලාවත් එහෙම මෙන්න මේ install online කියන එක දෙන්න එපා. මෙතන තියෙනවා I have read and agree to මේකට කියලා. ඊට පස්සේ ඔයාලට මේකට හරියක් දාලා මෙන්න මෙතන තියෙනවා චූටියට install from disk කියලා මේක ඔබන්න. ඒක ඔබලා ඊළඟට ඔයාලා යන්න ඕනේ අර ෆෝල්ඩර් එකේම තිබ්බ අනික් ෆයිල් එක හොයාගෙන. මේ තියෙන්නේ අපි ඉන්ස්ටෝල් කරේ පළවෙනි එකනේ. මෙන්න මේ දෙවෙනි ෆයිල් එක තමයි අපි දැන් මෙතෙන්ට දෙන්න ඕනේ. මේකට ඩබල් ක්ලික් කරාට පස්සේ මේක ඉන්ස්ටෝල් වෙනවා. දැන් වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම තුනක් ආවට පස්සේ අප්ඩේට් එකකුත් අහනවා මෙතන මේ පොඩි ගිතලේ ඔබලා මෙතන මේ ලයිසන් එක ඔෆ්ලයින් කියන එක දෙන්න. මෙතනත් මේ ලයිසන් එක ඔෆ්ලයින් කියන එක දෙන්න. ඒතර මේ ෆේස් ට්‍රැකර් කියන එකේ ඔයාලට ලයිසන් එකක් මේ වගේ පෙන්වන්න නැති වෙයි. හැබැයි Blender 5 වලට ඉන්ස්ටෝල් කරගන්න කට්ටියට මෙතන මේ අන්තිම එකටත් මේ වගේ කොටසක් පෙන්නයි. ඔයාලට මෙතන 4 එකේ විතරයි මේව පෙන්වන්නේ නැත්තේ. ඒතර මම මේක මේ විදිහට මෙතන අපිට හදන්න දෙයක් නැහැ. මේ ටික මෙහෙම තියෙනවා. මම මෙතනින් මේක ක්ලෝස් කරලා දානවා. දැන් මම කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා මේ ටික ඔක්කොම සිලෙක්ට් කරලා X වල ඩිලීට් කරලා දානවා. දැන් මේ විදිහට ඔයාලට මෙතන සයිඩ් එකෙන් පැනල් එකක් ඕපන් කරගන්න ඕනේ. ඒකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කීබෝඩ් එකේ N අකුර නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මේ චූටි ගිතලයක් තියෙනවා. මේකෙන් අල්ලලා මෙහෙම අදින්නත් පුළුවන්. N එක පාවිච්චි කරන එක ලේසි. N එක එවුවට පස්සේ මේ විදිහට එකක් එනවනේ. ඔයාලට පුළුවන් මෙතෙන්ට මවුස් එක අරන් ගිහලා මේ නම් වලට control එක ඔබාගෙන මේ විදිහට මේ නම් වලින් එහෙට මෙහෙට යන්න පුළුවන්. මේ තමයි අපි install කරන add-ons වැටෙන තැන. දැන් ඔයාලගේ පළවෙනි පාර මේක කරනවා නම් මම හිතන්නේ මේ තුන විතරයි තියෙන්න ඕනේ. මගේ ගොඩක් තියෙනවා කලින් install කරපුවත් එක්කම. ඒතකොට මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් තුනක් තියෙනවා. face builder කියලා තියෙනවා, geo tracker කියලා
තියෙනවා face tracker කියලා තියෙනවා. ඒතර අපි කතා කරන්නේ මේකෙදි මෙන්න මේ face builder කියන කොටස. මෙතන මේ අප්ඩේට් එක මේ විදිහට පොඩි ඉතලේ ඔබලා අයින් කරලා දාන්න පුළුවන්. මේකෙත් අයින් කරලා දාන්න පුළුවන්. අපි මෙව නම් පාවිච්චි වෙන්නේ නැහැ කොහොමත් අද. face builder කියන එක තමයි අපි අද කතා කරන්නේ. ඒ දැන් කරන්න තියෙන්නේ මෙතන create new head කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙතන මේ විදිහට ඔළුවක් හැදෙනවා. මේ ඔළුවේ මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට මේ ඔළුවේ දැන් සමහර කොටස් ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් මේ මෙතන බටන් ටිකක් තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් මේව අයින් කරලා දාන්න. මේ විදිහට ඕනේ නැති කොටස් හදන්න ඕනේ නැතිව අයින් කරලා දාන්න පුළුවන්. මම කෝකටත් කියලා තියාගන්නවා. මොකද කැලේ වැඩි වෙන තරමට අපිට ගානට ට්‍රැක් කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙනවා add image කියලා බටන් එකක්. මේක ක්ලික් කරන්න. දැන් ඔයාලගෙන් අහනවා කොහෙද වගේ image ටික තියෙන්නේ කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ image තියෙන folder එකට ඇවිල්ලා image ටික select කරගන්න මේ විදිහට ඔයාලට පුළුවන් control එක ඔබාගෙන image කීපයක් select කරගන්න. මම කලින් කිව්වා වගේ ඔයාලගේ image වැඩි වෙන තරමට ඔයාලට මේක සෑහෙන quality එකට ගන්න පුළුවන්. මේ විදිහට මම 4 select කරගෙන open image කියන එක දෙනවා. දැන් මේ විදිහට වගේ image ටික මෙතන වැටෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ allow facial expression කියන එක on කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන එක image එකක් උඩ මෙහෙම click කරන්න. පොඩි වෙලාවක් ඇයි සමහර කට්ටිය මේක load වෙන්න. මේ විදිහට ආවට පස්සේ ඔයාලට පේනවා ඔළුව මේ විදිහට තියෙනවා සහ image එක තියෙනවා. අපි අනික් එකටත් ගිහලා බලමු. මෙන්න මේක පිටිපස්සේ image එක මේ විදිහට තියෙනවා. අපි මේක පටන් ගමු මේ විදිහට ඉස්සරහා තියෙන image එකෙන්. ඔයාලට මේක හරි ලේසි වැඩක් තියෙන්නේ. කරන්න තියෙන්නේ මෙතන තියෙනවා auto align කියලා බටන් එකක්. මේක ක්ලික් කරාට පස්සේ ඔයාගේ image එක මේ විදිහට ඔළුව automatic හැදෙනවා. දැක්කනේ මේ විදිහට ගානට ඇස් වලට එනවා. මේ විදිහට ඇස් ටික හරියට තියෙනවා නම් මේ ඇහි බැම තියෙනවා නාහේ කටයි මේ ටික හරියට තියෙනවා නම් මෙතන මේ lock highlight කියන එක on කරගන්න. ඒතර මේවා ටික lock වෙනවා. ඒතර මේ ඇස් දෙක අවුලක් වෙන්නේ නැහැ. දැන් ඔයාලට පේනද මෙතන තියෙන චූටි රතු පාට point තියෙනවා. මේ point වලින් තමයි අපි මේක එහෙට මෙහෙට අල්ලලා අදින්න ඕනේ මේ මූණේ ගානට shape එක එන විදිහට. ඔයාලට පේනද මෙතන කන හරියට ඇවිල්ලා නැහැ. මෙතන චුට්ටක් ඇවිල්ලා නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට mouse එකෙන් යන් left එක click කරාම මෙතන point එකක් මතු වෙනවා. ඔයාලට පුළුවන් right එක click කරලා point එක වුණා අයින් කරන්න පුළුවන්. එච්චර කරන්න ඕනේ. ඔයාලට නිකන් මෙහෙම ක්ලික් කරලා මෙහෙම ඩ්‍රැග් කරන් යන්න. මේක චුට්ටක් කර පුරුදු වෙන්න කරලා එතකොට මේක ගානට පුරුදු වෙනවා. නිකන් මෙහෙම ක්ලික් කරාම මෙහෙම ඩ්‍රැග් කරන්න තියෙන්නේ. එතකොට මේ වගේ තැන් මෙහෙම අල්ලලා චුට්ටක් මෙහෙම ඇතුළට දාගන්න තියෙන්නේ. අපි මේක ගානට හදාගන්න ඕන අපේ ඔළුවේ ෂේප් එක එන විදිහට. මෙතනින් එහාට තියෙන ඉතින් අර මේක ටික ටික හෙට මෙහෙට හදාගන්න ටික තමයි මේ විදිහට පොඩි පොඩි තැන් වලින් අල්ලලා හදාගන්න. මේ ඔළුවත් අනිවාර්යෙන් බලන්න ඔළුව මේ ගානට තියෙනවද කියලා මේ කොණ්ඩේ හින්දානේ පොඩ්ඩක් කේස් වෙන්නේ. මේ තැන් වලින් එහෙම ගානට ඇතුළට ගන්න. ඊළඟට මෙතන ඔයාලට පේනවා ඇති මෙතන බෙල්ල පොඩ්ඩක් මෙහාට පල්ලෙහාට ගිහින් තියෙනවා. මේකත් මේ විදිහට අල්ලලා මෙහෙම චුට්ටක් ඉස්සරහට ගන්න පුළුවන්. ඔයාලට මේක වීඩියෝ එකේ නම් පේනවද දන්නේ නැහැ. මේක සෑහෙන චූටි පේනවා. මේ මෙතන තියෙනවා මේ appearance කියන බටන් එකේ තියෙනවා මෙතන මේක උන්නම් අර පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. හැබැයි ඒක වීඩියෝ මේ ෂර්ට් එකත් අර ඒ වගේනේ තියෙන්නේ. අර ෂර්ට් එකත් නම් කළු කොටු කොටු එකක් තියෙන. ඒකින්ද මේ පොඩ්ඩක් පැහැදිලිව පේනවා මදි මං හිතන්නේ වගේ එකේ. මෙතන නිකට පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් තියෙන රැවුල හින්දානේ. මේ චුට්ටක් මේ විදිහට අපි ගමු. හරි එතකොට මේ විදිහට අපි මේ ටික හදාගෙන ඉවරයි. බලන්න හැමතැනක්ම හරිද කියලා. මේ මෙතනෙම චුට්ටක් මෙහාට වෙලා තියෙනවා. හරි. ඔන්න එහෙනම් ඒ ටික ඉවර වුණාට පස්සේ වාට යන්න පුළුවන් තව ඉමේජ් එකකට. අපි යමු මෙන්න මේකට යමු බලන්න. මේ තියෙන සයිඩ් එකක් මෙතෙන්ට වෙලා වැඩ කරන්න තියෙන්නේ තර විදිහට මොටෝ ඇලයින් කියන එක දෙන්න. දීලා මේ ටික හරියට හදාගන්න. මෙතන අනිවාර්යෙන් බලන්න මේ කන හරියට තියනවාද කියලා ගොඩක් වෙලාවට කන තමයි අවුල් වෙන්නේ. ඔයාලට මේක පොඩ්ඩක් අයින් කරන්න පුළුවන් කීබෝඩ් එකේ ටැබ් අකුර ඔබලා මේ විදිහට ෆොටෝ එක බලන්න පුළුවන් මේක අයින් කරලා. මේ විදිහට ඒ ටිකත් හරිනම් ඊට පස්සේ අපි යන් අනික් ඉමේජ් එකට. මේකත් සයිඩ් එකක් තියෙන මේකත් අපි අර විදිහටම හදාගමු. ගොඩක් වෙලාවට අර එක පැත්තක සයිඩ් එක හැදුවට පස්සේ අනික් පැත්තට මේ එරෝස් වෙනවා අඩුයි අපද එක දෙපැත්තම එකම ගන්නටනේ යන්නේ. මේකෙත් අනිවාර්යෙන් කන බලන්න. කන තමයි කොහෙන් හරි ගින් කෙලවෙන්නේ.
ඔන්න මේ විදිහට අපි මේ ටික හදලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ ඉමේජ් එකට આવත් එහෙම පොඩ්ඩක් විතර කේස් වෙනවා. හේතුව මේක ට්‍රැක් කරගන්න S2ක් 8ක් නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මේක මැනුවලි හදන්න. ඒකයි මම මේක අන්තිමට හදාගන්න කියලා කියන්නේ. මොකද අර ටික ට්‍රැක් කරාට පස්සේ අපේ ඔළුව ගානකට හැදෙනවනේ. ඊට පස්සේ තමයි මේක අන්තිමට හදාගන්නකොට ලේසි අපිට. මෙතන අපි ඔළුව අනිත් පැත්තට හරව ගන්න ඕනේ. ඔයාලට පේනවා මේ ඔටෝ ඇලයින් කියන බටන් දෙකට එහා පැත්තේ තියෙනවා හරවන චූටි බටන් දෙකක් තියෙනවා. අංශක 45කට. මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔළුව මේ විදිහට හරව ගන්න පිටිපස්සට වෙනකන්. දැන් ඇවිල්ලා මෙහෙමයි කරන්න තියෙන්නේ. මේ විදිහට මේකේ මේ කන්ට්‍රෝල් එක නම් චුට්ටක් කර වෙනස්. ඔයාලා මේක පොඩ්ඩක් පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට එක කණක් මේ විදිහට ක්ලික් කරන් ඇවිල්ලා මෙතනින් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට අනෙක් කණෙන් අල්ලලා මේ විදිහට මේක ලොකු කරගන්න. ඒක තමයි මේක තියෙන නිකන් ලේසිම ක්‍රමය ඔළුව හරියට තියාගන්න. ඊට පස්සේ මේ විදිහට නෙක් එක හදාගන්න. ඔළුව එහෙට මෙහෙට හැරෙන්න හදයි අර පොයින්ට් මදි හින්දා අපි හින්දා මේ හරියට කියලා වුණානේ. අපි මේක ඒ හින්දා මේ හරියට ගන්නට හදාගමු. ඒක අර එහෙනම් පරිස්සමට කරන්න ඕන වැඩක්. මොකද මේ අර ට්‍රැක් වෙන්නේ නැති හින්දා චුට්ටක් කේස් වැඩේ. මේ විදිහට පොයින්ට් ටිකක් වැඩිපුර තියාගත්තට පස්සේ මේක මේ ගානට එනවා එතකොට. මේ විදිහට නිකනුත් පොඩි පොයින්ට් දෙක තුනක් තියාගන්න. එතකොට අවුලක් වෙන්නේ නැහැ. අනිත් තැන් වලින් හදද්දී එතකොට ලේසි මේක. ඔන්න එතකොට මම දැන් මේක හදලා ඉවරයි. අපි දැන් යමු මෙතන තියෙන back to 3D කියන බටන් එකක් තියෙනවා. අන්තිමට ක්ලික් කරලා තියෙන ඉමේජ් එක උඩ තියෙනවා back to 3D කියලා. මේ ක්ලික් කරාට පස්සේ ඔන්න ඒක හරි. දැන් ඔන්න අපේ මූණ හැදිලා ඉවරයි. මේක තමයි අපේ ෆොටෝ වලින් හැදෙන මූණ. ඊට පස්සේ අපි මේකට මැටීරියල්ස් දාන්න අපි මේක යනවා පල්ලෙහාටම. ගියට පස්සේ තියෙනවා මෙතන ටෙක්ස්චර් කියලා. ටෙක්ස්චර් වල තියෙනවා මෙතන ක්‍රියේට් ටෙක්ස්චර් කියලා. මේ ක්ලික් කරාට පස්සේ ඔයාගේ මේකට ටෙක්ස්චර් හැදෙනවා. පොඩ්ඩක් වෙලාව යනවා මේකට. හිතන්නේ මං කෙලව ගත්තා වගේ. ක්‍රෑෂ් වුණොත් එහෙම ආයෙ පාරක් හදන්න ඕනේ. මේක හරි ගියාන් පස්සේ හරි හරි. මේකේ මෙහෙමයි පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා වෙලාවකට ඔය ක්‍රෑෂ් වෙන සීන් එකක් එනවා. ඒ වෙලාවට ඉවසන්න ඕනේ. මේ විදිහට අපේ දැන් ඔන්න 3D මොඩල් එක හැදිලා ඉවරයි. ඔයාලට පේනවා මෙතන තියෙන චූටි කළු පාට තැන්. මේකට හේතුව තමයි මේ පැත්තෙන් කිසිම ෆොටෝ එකක් නැති හින්දා. කියන්නේ මේ වගේ ඇන්ගල් එකකින් ෆොටෝ එකක් නැති හින්දා මෙතෙන්ට දාන්න ඕනේ කලර් එක මොකක්ද කියලා මේකට හොයාගන්න බැරි හින්දා. ඒක තමයි තියෙන අවුල. ඒතර මේ නෙක් එකේ අවුල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම කිව්වේ ෆොටෝස් ගන්නකොට හැම පැත්තෙම ෆොටෝස් ටිකක් ගන්න. මෙතන මම ෆොටෝ 4නේ අරන් තියෙන්නේ. ෆොටෝස් 10ක් 15ක් අරගෙන මේ විදිහට හැම ඇන්ගල් එකකින්ම ගන්න. ඒක දැන් මට මේ ඇන්ගල් එකේ ෆොටෝ එකක් නැහැ. ඒ හින්දා මෙතන දාන්න ඕනේ මොකද්ද කියන්න මේක දන්නේ නැහැ. ඒ හින්දා මේ තමයි මේ අවුල් ටික යන්නේ. දැන් එතකොට මම කරන්නේ මේ නෙක් එක දැන් හරිනේ. අපි මේ අවුලක් නැහැනේ මේ ටික. දැන් එතකොට මම කරන්නේ අනිත් කැමරා හතර මම මෙතනින් හයිඩ් කරගන්නවා. අපිට වැඩක් වෙන්නේ නැහැ දැන්. මම මේක GZ ඔබලා උඩට ගන්නවා. මේ පැනල් එකත් අපිට වැඩක් වෙන්නේ නැහැ. මම මේක එන්න ඔබලා අයින් කරලා දාන්නම්. මම මේ විදිහට මේක චූටි කරගන්නවා. අපි දැන් මේකේ මෙහෙම දෙයක් තියෙනවා. අපිට මේ කොටස ඇත්තටම වැඩක් වෙන්නේ නැහැ නේද අපිට මේ කොටස. හරි ඒකනේ ගැටලුවක් නෑ අපි ඒක තියාගමු එහෙම. මෙතන කොණ්ඩේ හදනකොට නම් පොඩි කේස් එකක් යනවා. ඉතින් මෙතන කොණ්ඩේ හදනකොට නම් අපල මේක මම ක්ලික් කරලා යනවා එඩිට් මොඩ් එකට. එඩිට් මොඩ් එකට ගිහිල්ලා මෙතන ෆේස් සිලෙක්ට් එක ඔබන. අපි දැන් කොණ්ඩේ හදන්න යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ චූටි X බටන් එක ඔබලා සයිඩ් වීව් එකට යන්න. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ කොණ්ඩේ රියලිස්ටික් නෙමෙයි. අපි මේකට පාටිකල් සිස්ටම් එකක් පාවිච්චි කරන්නේ. මොකද කොණ්ඩ වලට ගන්න ඇඩ්වාන්ස් ඇවිල්ලා ඩොලර් 10ක් 15ක් වෙනවා ඒක ගන්න ගියාන් පස්සේ. ඒකෙන්ද අපි පාටිකල් සිස්ටම් එකක් පාවිච්චි කරමු. එතකොට මේ විදිහට අපි මෙතන සයිඩ් එකේ ලුක් එකට ඇවිල්ලා මෙතන තියෙනවා මෙන්න මේ බටන් එකක් මෙතන X-ray view එක මේක ඔන් කරාට පස්සේ ඔයාලට මේක විනිවිද පේනවා. ඒ කියන්නේ මේක එහා පැත්තේ පේනවා. එතකොට අපි කරන්නේ මේ ඔළුවේ මේ තියෙන ගානට කීබෝඩ් එකේ 100 කරොබලා මේ රවුම වලට ලොකු පොඩි කරන්න පුළුවන් මවුස් එකේ වීල් එකෙන් මේ විදිහට චූටිවට අඳින්න තියෙන්නේ. ක්ලික් කරගෙන අදින්න මවුස් එකේ left එක ක්ලික් කරා මේ විදිහට අඳින්න. කොණ්ඩේ හැදෙන්න ඕන තැන. අපි මේ ගානට වගේ හදාගමු. ඔන්න එතකොට මේ විදිහට හරි. මම මේ X-ray එක ඕෆ් කරගන්නම්. මෙයාගේ කොණ්ඩේ තව මෙතන චුට්ටක් තියෙනවා නේද? අපි ඒ ටිකත් හදාගමු. එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් පාටිකල් සිස්ටම් එකට වැටෙන්නේ ඔයාගේ මෙන්න මේ මැටීරියල් එකේ තියෙන කලර් එක. ඒ කියන්නේ එතන අදාළ ඒරියා එකේ තියෙන කලර් එක තමයි එතෙන්ට වැටෙන්නේ. ඒකින්ද මැටීරියල් එක ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ විදිහට මෙතන මේ අපි දැන් පාට කරගත්ත ටික මෙතෙන්ට ඇවිල්ලා මෙතන මම vertex group එකක් ඇඩ් කරලා මේකට assign කරගන්නවා. අපි දැන් යන් edit mode එකකින් object mode එකට
මෙතෙන්ට ආවට පස්සේ මම යනවා මෙතන particles වලට. ගිහලා මෙතන ඇඩ් කරගන්නවා particle system එකක්. හැබැයි hair system එකක්. මේ විදිහට hair system එක ඇඩ් කරගෙන මම යනවා මේකේ advance එකත් on කරගන්නවා. මේකේ පල්ලෙහාටම ගියාට පස්සේ තියෙනවා vertex group කියලා. මේකේ density කියන එක ක්ලික් කරලා මෙතන group කියන එක දෙනවා. දැන් මේ විදිහට තමයි අපි ඔළුවේ කොටසේ කොණ්ඩේ තියෙන්නේ. මෙතන ඇවිල්ලා hair length එක මම අඩු කරගන්නවා මේ විදිහට චූටියට. එතකොට මෙතන තව දෙයක් තියෙනවා. ඔයාලා මෙතන දැන් අපි දැන් ඉන්නේ මේ EV වලනේ. ඒ කියන්නේ viewport shading එකනේ. මෙතන render engine එක cycle වලට ආවට පස්සේ මෙතන තියෙනවා මේ මෙහෙම දෙයක්. මේ particles ඇවිල්ලා අර යට හරිය ගොඩක් මහතයි. මට ලයිට් එකක් දෙන්නම් මෙතෙන්ට. ඔයාලා පේනවා ඉතින් මෙතන particles වල මේ යට ටික මහතයි. ඒ හින්දා අපි කරන්නේ මේ ක්ලික් කරලා particle setting වල යටම තියෙන hair shape කියලා. hair shape කියන එකේ තියෙනවා මෙතන තියෙන මේ diameter shape කියන එක ස්කේල් කියන එක. diameter scale කියන එක මේ විදිහට shift key එක ඔබාගෙන මේ විදිහට ක්ලික් කරගෙන චුට්ටක් වම් පැත්තට ඇදගෙන ඉන්න. එතකොට මේක ටිකක් මේ විදිහට අඩු වෙනවා. මේ විදිහට ගන්න පුළුවන්. එතකොට අපිට මේ තියෙන කොණ්ඩේ නම් මේ ගන්නට මදිනේ කොහොමත්. අපි දාගමු hair එක 3000කට වගේ. මේ ගන්නට වගේ අපි දැනට තියාගමු. පස්සේ වැඩි කරමු. හේතුව තමයි මේක අපිට කොණ්ඩේ පීරන්න පුළුවන්. මම මේ විදිහට viewport shading එකටම යන්න. ගියාට පස්සේ අපි මේක යනවා ආයි පාරක් side view එකට යනවා මේ extrude x එක ඔබලා. අපි දැන් කොණ්ඩේ පීරන්න කියලා යන්නේ. ඔයාලට පුළුවන් මේ ඔළුව ක්ලික් කරලා මෙතන object mode කියන එකේ ඇතුලේ තියෙනවා මෙතන අලුතෙන් particle edit කියලා කොටසක් තියෙනවා. මේක ක්ලික් කරාට පස්සේ මෙතන තියෙනවා ඔයාලට particles වලට කරන්න පුළුවන් දේවල්. එතකොට මේක ඇවිල්ලා ඔයාලා පොඩ්ඩක් කරලා පුරුදු වෙන්න. මොකද මේකේ ඒ කියන්නේ ඔයාගේ අතේ තමයි මේකේ වැඩේ තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන කපන්න පුළුවන්, මෙතන අලුතෙන් වවන්න පුළුවන්, මෙතන length එක වැඩි කරන්න පුළුවන්, add කරන්න පුළුවන්. මෙතන smooth කරන්න තියෙනවා. මෙතන මේ තියෙන 50ක් තියෙනවා. weight එක තියෙනවා. මේ තියෙන weight වන පාවිච්චි වෙන්නේ. මේවා පාවිච්චි වෙන්නේ නැති වෙන ගොඩක් කොහොමද මේ cut කරන එක ඕනනම් ඔයාලට පුළුවන් remove කරන්න. කියන්නේ particles ඕන නැත්නම් මේ ටික මෙහෙම remove කරලා දාන්න පුළුවන්. එතකොට මේ 50 අපි පාවිච්චි කරනවා මේ කොණ්ඩේ පීරන්න. මම මේ විදිහට side view එකට කියලා මට පුළුවන් මේ විදිහට හිමීට මෙහෙම පිටිපස්සට මේ ටික පීරන්න. මෙතන තියෙනවා මේකේ strength එක වැඩි කරගන්න පුළුවන් මේ ගානට වගේ. මම දැනට මේ ගානට වගේ මේ ටික පීරන්න. ඔව්. මම හිතන්නේ ඔයාලට පුළුවන් මේ X-ray mod එකත් මෙතනින් on කරගන්න. ඒතකොට එහා පැත්තේ තියෙන එකත් පීරෙනවා මම හිතන්නේ. අපි පීරලා බලමු පොඩ්ඩක්. ඔව් එහා පැත්තේ එකත් පීරනවා X-ray mod එක on කරාට පස්සේ විනිවිද පේනවනේ. මම මේ විදිහේ hair style එකක් මේකට දෙන්න. ඒතර මේ තමයි අපේ hair style එක වෙන්නේ. මේ විතර ඉස්සර view එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් වුණා මේ විදිහට හදාගන්න. එතකොට මේක strength එක අඩු කරමු අපි. අඩු කරලා පොඩ්ඩක් මේ ගන්නට වගේ දෙමු. එතකොට මේ විදිහට තමයි මගේ hair මේකේ character එකේ hair style එක තියෙන්නේ. මේක මෙහෙමයි පීරන්න අනිවාර්යෙන් පීරන්න ඕනේ කියලා එකක් නෑ. මම අර නිකන් මේක ඔයාලට කිව්වේ. සමහර කට්ටියට අර hair එක හදාගන්න ඕන එක එක විදිහට. මෙහෙමයි අර මේකේ හරියටම මේ පීරන්න ඕනේ කියලා එකක් නෑ. අර ඔයාලට මේක අර සමහර කට්ටියට කොණ්ඩේ හදාගන්න ඕන නම් තමයි මම මේ කිව්වේ. මේ විදිහට කොණ්ඩේ මම හදාගත්තා. ඊට පස්සේ අපි යමු මෙතන ඔබ්ජෙක්ට් මොඩ් එකට. ආවට පස්සේ ඔයාලට පේනවා ඇති කොණ්ඩේ ඒ පාටින් මේ විදිහට හැදිලා තියෙනවා. ඒතර කොණ්ඩේ වැඩි කරගන්න මෙහෙමයි. දැන් ඔයාලා මේක එඩිට් කරාට පස්සේ පාටිකල් එඩිට් කරාට පස්සේ ඔයාලට මෙතන ආයෙ වෙනස් කරන්න බෑ. ඒකට පාවිච්චි කරනවා මේ පාටිකල් එකේ යටම තියෙනවා මේ විදිහට children කියලා එකක්. children කියන එකේ මෙන්න මේ අන්තිම එක දුන්නාට පස්සේ hair එක මේ විදිහට වැඩි වෙනවා. මෙතන තියෙන display amount, render amount කියන එක මේ දෙකම එකම ගානකට දාගන්න. දැන් මගේ මේ තියෙන 10නේ. මේ තියෙන display amount එක හරිද 10 10 මේ තියෙන 10 හින්දා display amount එක 10යි render amount එකත් මම 10ටම දාගන්නම් නැත්නම් එහෙම render වෙද්දි මේක 100කින් වැඩි වෙනවා ඔන්න ඒතර කොණ්ඩෙත් හරි තව මොනවද අපිට වෙන්න තියෙන්නේ අපිට මේ කොටස අපි ඒක පස්සේ බලමු කපන්න අනේ ඒක ඔයාලට මේ කෑල්ල කපන්න ඕන නම් මේක ක්ලික් කරලා යන්න edit mode එකට edit mode එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට face select එක ඔබලා C ඔබලා අනවශ්‍ය තැන් ටික select කරලා X ඔබලා මේ විදිහට face කියන එක දුන්නාට පස්සේ delete වෙලා යනවා එහෙම පොඩ්ඩක් ඉන්න අන්න ඕන වරද්ද ගන්න තැන. ඔයාලා මේක C වල select කරනකොට බලන්න මේවත් select වෙලා තියෙන්නේ. ඒ හින්දා නිකන් screen එකේ හිස් තැනක් click කරලා ඊට පස්සේ ඔයාලා delete කරන ටික select කරලා ගන්න. නැත්නම් මේ ටිකත් delete වෙලා යනවා.
අපි මෙතන X-ray එක ඕෆ් කරෙත් නෑනේ. ඒකත් ඕෆ් කරමු. තව ක්‍රමයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මවුස් එක මේ අයින් එකට ලං කරලා Alt එක ඔබාගෙන ක්ලික් කරොත් එහෙම මේ විදිහට වටේ දාර සිලෙක්ට් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් control එකයි ඔයාලගේ keyboard එකේ number pad එකේ තියෙනවනේ අර එකතු කිරීම මේ ලකුණක් number pad එකේ තියෙන එක. number pad එකේ තියෙන එක එපුවට පස්සේ මේ විදිහට අර සිලෙක්ට් කරපු තැන ඉඳලා ඉස්සරහට සිලෙක්ට් වෙගෙන යනවා. මේකත් ඇල්ලා එක ක්‍රමයක්. ඊට පස්සේ අපි ඔබ්ජෙක්ට් මෝඩ් එකට අපි දැන් මේකට ඇඩ් කරගමු අපේ කැරක්ටර් එකක්. මෙතන අපි ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. පළවෙනි එක තමයි අපි කොහොමද මේක ඒ කියන්නේ ඇනිමේට් කරලා තියෙන කැරක්ටර් එකට ජොයින් කරන්න කියලා. දෙවෙනි එක තමයි අපි කොහොමද මේක ඇනිමේට් කරලා නැති කැරක්ටර් එකට ජොයින් කරන්න කියලා. අපි මුලින්ම මේකට දාගමු ඇනිමේට් කරලා තියෙන කැරක්ටර් එකක්. මම ඒකට පාවිච්චි කරනවා Mixamo කියන වෙබ්සයිට් එකේ තියෙන අර ෆ්‍රී කැරක්ටර් එකක්. ඔයාලා දන්නේ නැත්නම් Mixamo සයිට් එකේ ඒක ඇවිල්ලා ෆ්‍රී ඇනිමේෂන් හදන්න පුළුවන්. කියන්නේ ඇනිමේට් කැරක්ටර්ස් එකේ ඇනිමේෂන් තියෙන සයිට් එක. එතකොට මම කරන්නේ මෙතන ෆයිල් වලට ගිහිල්ලා ඊට පස්සේ import වලට කියලා මෙතන අපි මම කැරක්ටර් එක FVX එකක් තිබ්බේ. මම මේ විතර ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා අපි මේක දාගමු. මම මේ කැරක්ටර් එක දාගන්න. එතකොට ඔන්න මේ විදිහටමයි කැරක්ටර් එක මේකට ඇවිල්ලා තියෙන්නේ. මම මේක ප්ලේ කරාට පස්සේ ඔයාලට පේනවාද මේ විදිහට කැරක්ටර් එක මෙතන ප්ලේ වෙනවා. හරි. එතකොට ඔන්න මම දැන් මයි කැරක්ටර් එක මේකට ඇවිල්ලා තියෙන්නේ. මම කරන්නේ මේක මෙතන අර මේ බෝන් එක සිලෙක්ට් කරලා මම මේක S බලලා ලොක් කරගන්නවා චුට්ටක් විතර. ඊට පස්සේ අපි මේ ඔළුව ක්ලික් කරොත් එහෙම ඔයාලට පේනවා ඇති ඔළුවත් මේ විදිහට තියෙනවා. මම මේක S බලලා චූටි කරගන්නවා. දැන් මට කරන්න තියෙන්නේ මේ ඔළුව මේ කැරක්ටර් එකට ජොයින් කරන්න ඕනේ. ඒකට ඔයාලා එන්න ඕනේ මේ ටයිම් ලයින් එකේ තියෙන පළවෙනි ෆ්‍රේම් එකට. පළවෙනි ෆ්‍රේම් එකට ඇවිල්ලා අපි මුලින්ම කරන්න ඕනේ කැරක්ටර් එකේ ඔළුව ගලවන්න ඕනේ. ඒතර මම මේ විදිහට මේක සිලෙක්ට් කරලා X බලලා ඩිලීට් කරලා දාන්නම්. හැබැයි දැන් මෙහෙම තියෙනවා නම් ඔයාගේ කැරක්ටර් එක සම්පූර්ණම එක කොටසක් නම් තියෙන්නේ. ඔයාලට යන්න ඕනේ මේ කැරක්ටර් එක ක්ලික් කරලා එඩිට් මොඩ් එකට. එඩිට් මොඩ් එකට ගිහිල්ලා හිස්තැනක් ක්ලික් කරන්න මේ විදිහට මේ ටික අයින් වෙන්න. දැන් ඔයාලට කරන්න තියෙන්නේ කීබෝඩ් එකේ මවුස් එක මේ මූන්ට අරගෙන ඇවිල්ලා කීබෝඩ් එකේ L ලකුර ඔබන්න. එතකොට L එබුවට පස්සේ මේ විදිහට ඒ වගේ අර තනි කොටස් වෙනම සිලෙක්ට් වෙනවා. එතකොට මෙතන S2ත් මම L ඔබලා සිලෙක්ට් කරගන්නවා මේ විදිහට. දැන් මම කරන්නේ මේක X ඔබලා face කියන එක ඔබලා මේක ඩිලීට් කරලා දානවා. අපි දැන් ඔබ්ජෙක්ට් මොඩ් එකට දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔයාට වගේ ඔළුව හරියටම මේ කැරක්ටර් එක ඉන්න විදිහට මේකට කනෙක්ට් කරන්න ඕනේ. හරිද? එතකොට ඕක පොඩ්ඩක් කේස් වෙන වැඩක් දැන් හරිද? අපි බලමු කොහොමද මේක වෙන ක්‍රමයක් තියනවද කියලා. එක ක්‍රමයක් තමයි ලේසිම ක්‍රමය තමයි ඔයාලට පුළුවන් මේ විදිහට කැරක්ටර් එක පල්ලෙහාට අරගෙන ඇවිල්ලා මේ විදිහට ලං කරලා මේක හරවලා මේ විදිහට ගාන්න තියෙන එක. මේක ඇවිල්ලා එක ක්‍රමයක්. තේරුණාද? එතකොට දැන් අපි හිතමුකෝ ඔයාට කැරක්ටර් එක ඉන්නේ නිකන් එන අමුතු ඇන්ගල් එකකට කියලා කියන කොහෙටවත් නැති ඇන්ගල් එකකට කියලා. එතකොට අපිට පාවිච්චි කරන්න වෙනවා වෙන ක්‍රමයක්. එතකොට අපි කරන්නේ මම මේක undo කරගන්න control Z ඔබලා. එතකොට අපි කරන්නේ කැරක්ටර් එකේ බෝන් එක ක්ලික් කරලා ඊට පස්සේ යනවා මෙතන pose mode එකට ගිහිල්ලා මේක ඔක්කොම ටික සිලෙක්ට් කරගන්නවා A අකුර ඔබලා ඊට පස්සේ ඔක්කොම ටික move කරගන්නවා G ඔබලා මේ විදිහට තප් මේකේ 10ක් විතර ෆ්‍රේම් 10ක් විතර ඉස්සරහට move කරගන්නවා ඊට පස්සේ පළවෙනි ෆ්‍රේම් එකේදී මම කරන්නේ pose කියන එක ඔබලා මෙතන තියෙන clear transform කියලා මම මේක all කියන එක දෙනවා දීලා මම මෙතන I ඔබලා මෙතෙන්ට key frame එකක් දෙනවා දැන් වෙන්නේ මේකයි ඔයාගේ කැරක්ටර් එකේ පළවෙනි ෆ්‍රේම් එකේදී තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙයා ෆ්‍රේම් 10ට එනකොට ටික අර ඇනිමේෂන් එකේ ඉන්න විදිහට හැදෙනවා. ඒතර වගේ ඇනිමේෂන් එකකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. එකම වෙනස වෙන්නේ වගේ ඇනිමේෂන් එක ෆ්‍රේම් 10ක් පරක් වෙලා තමයි පටන් ගන්නෙ. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ ෆ්‍රේම් ටික උනම් එහෙට මෙහෙට කරලා දාන්න පුළුවන් නේ. ඇනිමේෂන් හදනකොට 10ක් ඉස්සරහින් හදන්න. ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ නේ. එතකොට මේ විදිහට වාසිය තමයි ඔයාලට පුළුවන් මේක පළවෙනි ෆ්‍රේම් එකේදී ගානට ගුටියකට ඇඟ සෙට් මේ ඔළුව සෙට් කරගන්න ඇඟට. එතකොට මම දැන් මෙතනින් ආපහු වෙන්නම් මෙතන ඔබ්ජෙක්ට් මොඩ් එකට. ඇවිල්ලා මම කරන මේ ඔළුව සිලෙක්ට් කරලා මම මේක GZ ඩොබලා මේ විදිහට උඩට අරගෙන යනවා. ගිහිල්ලා අපි මේක තියාගමු හරියටම ඔළුව තියෙන්න ඕන තැනට. අපි මේ ගානට වගේ චුට්ටක් පිටිපස්සට අරගෙන ඊට පස්සේ මෙතෙන්ට වගේ තියාගෙන මේ ගානට තියාගමු. සයිස් එකත් බලන්න මේක ඇද්ද කියලා. ඔන්න දැන් මේ විදිහට අපේ කැරක්ටර් එකට ඔළුව අපි සෙට් කරලා ඉවරයි. ඊළඟට අපි මේක බෝන් එකට කනෙක්ට් කරන්න ඕනේ. බෝන් එකට කනෙක්ට් කරන්නේ මෙහෙමයි. බෝන් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ යන්න පෝස් මොඩ් එකට. එතන පෝස් මොඩ් එකට ඇවිල්ලා මෙන්න මේ බටන් එකේ තියෙන මේ waveform shading කියන එක. මේක එපුවට පස්සේ මොකද මේ කියන්නේ wire frame නේ. මේ wire frame එකට ආවට පස්සේ ඔයාලට පේනවා මේකේ ඇතුලේ තියෙන බෝන්ස් මොනවද කියලා. ඔයාලා බලා ගන්න මේ ඔළුවට තියෙන බෝන් එකේ නම මොකක්ද කියලා. මෙන්න මේ කොටස් දෙක නන් නෙමෙයි. මෙන්න මේ කොටස හරියද? මෙන්න මේ කොටසේ නම මොකක්ද කියලා බලා ගන්න අනිවාර්යෙන්. ඒතර මේකේ නම තියෙන්නේ මෙතන Mixamorik head කියලා. ඊට පස්සේ ඔයාලා නම මතක තියාගෙන එන්න ආපහු මෙතන object mode එකට. මම ආයෙ නම් මෙතන solid view එකට.
ඊට පස්සේ අපිට කරන්න තියෙන මෙතන ඔළුව ක්ලික් කරලා එන්න මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් ඇඩ් කරගන්න මෙතන තියෙන child of කියන එකක්. child of කියන එක ඇඩ් කරලා මේකේ ටාගට් එක විතර දෙන්න මේ සම්පූර්ණ බෝන් එක. ඊට පස්සේ මෙයා අහනවා මේ බෝන් එකේ ඔයාලට කොයි බෝන් එකද ටාගට් කරගන්න ඕනේ කියලා. ඔන්න දැන් මෙතෙන්ට අපි හොයලා දෙන්න ඕන අර හෙඩ් කියන එක. මෙතන සර්ච් කරගන්න පුළුවන් අපිට හෙඩ් කියලා. ඒතර මේ තියෙන මික්සාමෝරික් හෙඩ් කියලා තියෙනවා. මේක දුන්නට පස්සේ මෙතන මේ විදිහට එක වෙනවා. හැබැයි ඔළුව මේ විදිහට පොඩ්ඩක් අර එහෙට මෙහෙට යන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන මෙතන set inverse කියන බටන් එක ක්ලික් කරන්න. ඒතර මේ විදිහට ඔළුව මෙතෙන්ට එනවා. ඔන්න දැන් මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ඇනිමේෂන් එක රන් කරන්න. ඒතර මේ වගේ තැන්වලදී ඔයාලට පේනවා ඇති මේක චුට්ටක් විතර අර කෑලි එළියට පයින්නවා මේකේ. ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේක ඩිලීට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේකට වෙන මැටීරියල් එකක් ඇඩ් කරන්න පුළුවන්. එහෙම දේවල් ටිකක් කරගන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් ඔයාලට කරන්න තියෙන ඔළුව චුට්ටක් පල්ලෙහාට ගන්න. එහෙම නැත්නම් කැරක්ටර් එකේ මේ හරියට විතර තව අමතර කෑලි ටිකක් දාලා මේ බෙල්ල හරිය චුට්ටක් වහගන්න. එතකොට දැන් කාටරි මෙතන වෙන මැටීරියල් එකක් දාන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන මේ ක්ලික් කරලා යන්න එඩිට් මොඩ් එකට ගිහිල්ලා අපි මේ සිලෙක්ට් කරගත්ත මතකද අපි අර බෙල්ල වටේට සිලෙක්ට් කරගත්තේ ඒ විදිහට සිලෙක්ට් කරලා එන්න මෙතන මැටීරියල්ස් වලට ඇවිල්ලා මෙතන ප්ලස් බටන් එක ඔබලා නිව් එකක් ඇඩ් කරලා මේකට ඇසයින් කරගන්න ඊට පස්සේ මේකේ කලර් එක මේ විදිහට කළු පාටට දාන්න අපි දැන් ඔබ්ජෙක්ට් මොඩ් එකට ගියාට පස්සේ මේ විදිහට තියෙනවා මේ කලර් එක ඕනනම් රෆ්නස් එක වැඩි කරලා මේ ඇල්ෆා නෙමෙයි මේ IOR කියන එක මේ විදිහට අඩු කරගන්න. ඒතර තනිකර කළු පාටක් එනවා මේ විදිහට. එතකොට කාට හරි ඕනනම් කොණ්ඩේ පාට වෙනස් කරගන්න ඒකත් ඔයාලට කරන්න පුළුවන්. ඒක ඔයාලට කරන්න මෙන්න මේ විදිහට මේක ක්ලික් කරලා ඊට පස්සේ මැටීරියල්ස් වලට එන්න අපි දැන් මෙතෙන්ට නිකන් හිස් මැටීරියල් එකක් ඇඩ් කරගන්න ඕනේ. නිකන් මැටීරියල් එකක් ඇඩ් කරලා අලුතෙන් එකක් නිව් කියලා දීලා මම මේකට hair කියලා නම දෙන්නම්. මෙතන hair කියන එක දීලා මෙතන බේස් කලර් එකක් පස්සේ වෙනස් කරමු. නෑ බේස් කලර් එක රතු පාට දාන්නකො. නෑ අපි කොළ පාට දාමු. ඒතර පේනවනේ. ඊට පස්සේ මම කරන්නේ මේක යනවා පාටිකල් සිස්ටම් එකට. පාටිකල් සිස්ටම් එකේ මේකේ තියෙනවා රෙන්ඩර් කියලා තියෙනවා. රෙන්ඩර් කියන කොටසේ මෙතන තියෙනවා මැටීරියල් කියලා. මැටීරියල් කියන එක සිලෙක්ට් කරාට පස්සේ අර hair කියන මැටීරියල් එක මෙතන පේනවා. මේ ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාලට පුළුවන් කොණ්ඩේ පාටත් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට පුළුවන් මෙතන මැටීරියල්ස් කියන කොටසට ඇවිල්ලා hair කියන එක ක්ලික් කරලා මෙතන බේස් කලර් එක කැමති කලර් එකකට වෙනස් කරන්න. මේ විදිහට ඔයාලට පුළුවන් කැමති කලර් එකක් දැන් මේකට දාගන්න. එතකොට මේ තියෙන සයිකල් එකේ view එක අපි කලින් හිටිය අර viewport shading එකනේ. මේ විදිහට තමයි ඔය character එක මෙතන පේන්න තියෙන්නේ. අර මෙතන තව ෆොටෝස් ටිකක් තිබ්බනම් කියලා අමතර ෆොටෝස් ටිකක් අපි පාවිච්චි කරා නම් මේක තව quality එකට එනවා. අර ෆොටෝස් 4ෙන් තමයි අපි මේක හැදුවේ. එතකොට අර මං කලින් කිව්වා වගේ දැන් ඇනිමේට් කරලා නැති කැරක්ටර් එකකට දානවා කියලා හිතන්නකෝ. ඒතර ඇනිමේට් නැති කැරක්ටර් එකකට දාන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ඇනිමේට් කරලා නැති කැරක්ටර් එකත් අරගෙන ඇවිල්ලා මේ විදිහට තියාගන්න. ඒ කියන්නේ හරියටම මේ අත් මෙහෙම තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඇනිමේට් කරලා නැති කැරක්ටර් එකක් කොහොමත් මේ වගේනේ තියෙන්නේ. එතකොට ඇවිල්ලා ඔළුව හරියට මේ තැනින් තියාගන්න. ඒතර දැන් කවුරු හරි මෙහෙම ඉන්නවනම් දැන් ඔයාට ඕන මික්සාමෝ කියන වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරලා ඒක ඇනිමේට් කරන්න එහෙම ඕනේ නම් ඔයාට කරන්න තියෙන්නේ මේ හෙඩ් එක ජොයින් කරන්න ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාගේ කැරක්ටර් එකේ බෝන් එකක් නැත්තම් ඔයාට මේ හෙඩ් එක ජොයින් කරන්න ඕනේ නැහැ. හෙඩ් එක නිකන් ගෙනල්ලා මෙහෙම තියන්න. ඒ හෙඩ් එක අරන් ඇවිල්ලා මේ ඇඟෙන් මෙහෙම තියන්න. තියලා ඊට පස්සේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා හරිද? ඔක්කොම ටික සිලෙක්ට් කරලා හෙඩ් එකයි ඇඟයි සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලා මෙතන ෆයිල් වලට ගිහලා එක්ස්පෝර්ට් කරන්න FBX type එකෙන්. FBX type එකෙන් එක්ස්පෝර්ට් කරනකොට අනිවාර්යයෙන් මෙතන selected object කියන එක දීලා මෙතන export කියන එක දෙන්න. ඒතර මම මේ කියන්නේ මේ animate කරලා නැති characters වලට ඒ කියන්නේ animate කරලා නැතුව ඔයාලා මේක වෙන කොහේ හරි Mixamo එකකින් animate කරන්න ඉන්නව නම් එතකොට තමයි ඔයාලා මේ විදිහට කරමන්න. එතකොට තමයි ඔයාලා මේ විදිහට කරන්න ඕනේ.